යාළුවනේ. ඔන්න ඉතින් අදත් ආවා අලුත් ෆුඩ් රිවිව් එකක් අරගෙන. ඉතින් ඔයාලා බලන්න ඇති අද මම මොනවද අරගෙන ආවේ කියලා. ඉතින් අද මම අරන් ආවේ බීම. මේ තියෙන මෙන්න මේ බීම වර්ග දෙක තමයි අද මම අරගෙන ආවේ. ඉතින් අද කතා කරන්නේ මෙන්න මේ බීම බෝතල් දෙක ගැන. ඉතින් වැඩි කතා ඕනේ නැහැ. අපි යන් වීඩියෝ එකට. හරි යාළුවනේ. ඉතින් අපි දැන් බලමු මේ බීම බෝතල් දෙක පොඩ්ඩක් කම්පෙයාර් කරලා. ඉතින් ඉස්සෙල්ලා අපි මේ බීම බෝතලය ගැන පොඩ්ඩක් කතා කරමු. මේක ඔරේන්ජ් ලගේ බීම බෝතලයක්. YES කියලා තමයි ගහලා තියෙන්නේ. මේක උනා රුපියල් 100ක්. මේක ඉහළ සීනි මට්ටමේ තියෙනවා කියලා තමයි කියන්නේ. ඔයාලට පේනවා ඇති. ඉතින් අපි දැන් බලමු අනිත් බීම බෝතලේ. මේකේ මිලිලීටර් කීයද කියලා කියන්න බැරි වුණානේ. මේක මිලිලීටර් 310. ඉතින් මේ බීම බෝතලේ තමයි ඔරේන්ජ් ලගේ ඔයාලට පේන ඇති টොප් කියන බ්‍රෑන්ඩ් එක. ඉතින් මේක මිලිලීටර් 750ක් තියෙනවා. මේක උනේ රුපියල් 150යි. ඉතින් මේකේ මධ්‍යම සීනි මට්ටම තමයි තියෙන්නේ. ඉතින් අපි දැන් මේ බීම බෝතල් දෙකේ රස කොහොමද කියලා බලමු. ඉතින් මුලින්ම අපි බලමු මේ ලොකු බීම බෝතලේ රස කොහොමද කියලා. මම ගොඩක් දාගන්නේ මොන්න බැරි හින්දා. ඔයාලට පේනවනේ. සාමාන්‍යයෙන් අපි බොන ෆැන්ටා එකේ රසම තමයි මේකෙත් එන්නේ. ඔරෙන්ජ් රසක් කියලා එහෙම විශේෂ මොකුත් එන්නේ නැහැ. සාමාන්‍යයෙන් කොහේ හරි ගිහිල්ලා රස්නේ අවුවේ සැරේ එහෙම එද්දි හොඳයි. රුපියල් 150ට පාඩුත් නැහැ. අපි දැන් බලමු පොඩි එක කොහොමද කියලා. මේකත් අර බීම එකම මේකත් අර බීම එක හා සමානයි. ඒකේ රසම තමයි මේකෙත් එන්නේ. ඉතින් මම මේ බීම බෝතල් දෙකම try කරා. ඉතින් මට කියන්න ඕනේ මුලින්ම ප්‍රයිස් එක ගැන කතා කරොත් එහෙම මේක ගන්නවට වඩා සාමාන්‍යයෙන් මේක ගන්නවා නම් ගොඩක් වාසි. මොකද බලන්න සයිස් එක මේ බෝතලෙන් මේකට සාමාන්‍යයෙන් බෝතල් 2.5ක් 3ක් විතර අල්ලනවා. රුපියල් 100ට මේකක් ගන්නට වඩා 150ට මේකක් ගන්න ගොඩක් වාසි. ඉතින් මේ දෙකේම එකම රසක් තමයි තියෙන්නේ. ඉතින් මේකේ ඉහළ සීනි මට්ටමේ කිව්වට මේක ඉහළ සීනි මට්ටමක් දැනෙන්නේ නැහැ. මේක මධ්‍යම කිව්වට එහෙම මධ්‍යම ප්‍රමාණය දැනෙන්නෙත් නැහැ. මොකද මේක එකම රස එකම සැර තමයි එන්නේ. ඉතින් ඔයාලා කැමති නම් මට ෆුඩ් චැලෙන්ජ් දෙන්න. ඉතින් මම ඒව අනිවාර්යෙන් ඔයාලට අරන් එනවා. පහලින් කමෙන්ට් එකක් දාන්න මොනවද කරන්න ඕන ෆුඩ් චැලෙන්ජ් කියලා. එහෙනම් අදට වීඩියෝ එක මම ඉවර කරනවා. තාමත් ඔයාලා මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් පහළ තියෙන රතු පාට subscribe button එක එකපාරක් touch කරගෙන යන්න. ඒ වගේම තමයි bell icon එකත් all press දාලා තියාගන්න. එතකොට ඔයාලට පුළුවන් මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකක් එන්න ගන්න. එහෙනම් අදට ගිහින් එන්න.